ප්‍රෝටීන් ගන්න කියනවා ග්‍රෑම් 120ක්. කොහොමද හොයාගන්නේ? ප්‍රෝටීන් අවශ්‍ය ආහාර අඩංගු ආහාර අපි දන්නවා මස් මාළු බිත්තර. හැබැයි ඉතින් ඒ ගන්න මනින්නේ කොහොමද? අන්න ඒක සරලව දැන් අපි කතා කරමු කොහොමද මේ ටික ප්‍රයෝජන ගන්න ඕනේ. දැන් එහෙනම් බලාගෙන හිටියා ඇති. මේ දැම්මම පටන් ගන්න. සැලසුම් කරගන්න. හෙට උදේ නැගිට්ට ගමන් මොනවද මම කන්නේ? මොනවද උයන්නේ? කොච්චරක් කනවද? ඒ ටික ප්ලෑන් කරගන්න. සැලසුම් කරේ නැත්තම් මේක කරගන්න බෑ. එතකොට සැලසුම් කරේ ගිය පාර අපි කතා කරපු උදාහරණයේදී අපිට ආවා කැලරි 1275කට තමයි අපි දෛනික කැලරි අවශ්‍යතාවයේ උත්තරේ ආවේ. එතකොට ඒකේ වයස උනේ 39ක්, බර කිලෝග්‍රෑම් 70ක් සහ උස 157ක්. ওই විදිහට ගිය සතියේ කියලා දීපු විදිහට ගණනය කිරීම කරලා අපි උත්තරයක් ගත්තා 1275යි. මේ 1275 අපි කඩා ගත්තා කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේද වලට ප්‍රධාන වශයෙන් කොච්චරක් අයිති වෙනවද කියලා. එතකොට උත්තරයක් ආව මට ප්‍රෝටීන් ග්‍රෑම් 120කුත්, ෆැට් එක ග්‍රෑම් 35කුත්, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 120කුත් විදිහට එයා ආහාර ලබා ගත යුතුයි ෆැට් ලොස් එකක් කරන්න. හරි? දැන් එතකොට අපි ඔන්න ඔතෙන්ට වෙනකන් කතා කරා. දැන් එතකොට දැන් මෙහෙම කිව්වට කාට හරි කන්න පුළුවන්ද? අපිට එහෙම කන්න බැහැනේ. ඇත්තම කතාව ග්‍රෑම් 120ක් කාබෝහයිඩ්‍රේට් කවුද ඉල්ලන්නේ කොහෙන්ද දෙන්නේ? දැන් ෆැට් එක. එතකොට ප්‍රෝටීන් ගන්න කියනවා ග්‍රෑම් 120ක්. කොහොමද හොයාගන්නේ? ප්‍රෝටීන් අවශ්‍ය ආහාර අඩංගු ආහාර අපි දන්නවා මස් මාළු බිත්තර. හැබැයි ඉතින් ඒ ගන්න මනින්නේ කොහොමද? අන්න ඒක සරලව දැන් අපි කතා කරමු කොහොමද මේ ටික ගන්න කියලා. හරි. දැන් මේ තියෙන්නේ අපිට භාවිතා කරන්න පුළුවන් සරලම උපකරණයක්. කාබෝහයිඩ්‍රේට් මනින්න. එතකොට මේ වගේ කප් ගෙදර තියෙන ඒවා එක එක සයිස් වෙන්න පුළුවන්. දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට ඒක පාවිච්චි කරන්න සම්මත කප් එකක් හොයාගන්නේ මිලිලීටර් 240ක්. මිලිලීටර් 240ක් තියෙන්න ඕනේ මේකේ අල්ලන ප්‍රමාණය. දැන් ඒක ඔප්පු කරන්න මම මෙන්න මේ උපකරණයක් ගෙනාව මේ කප් එකක්. හරිද? මම ඉන්නේ ජනශූන්‍ය ප්‍රදේශයක. එතකොට මේ උපකරණ හොයාගන්න අමාරුයි. ඉතින් මේ අමාරුවෙන් හොයාගෙන තමයි ඔයාලට මේක පෙන්වන්න හදන්නේ. ඒ කියන්නේ ඒක ගැන වැඩි හිතන්න එපා. හරි. දැන් මම මේ 240ක් මිලිලීටර් 240ක් පුරවලා තියෙන්නේ මේකට. මේක අපි දාලා බලනවා. ඔන්න බලන්න. හරිනේ? හරි. මොන 240ක් අල්ලනවා මේකට. එතකොට ගෙදර තියෙන එක පොඩක් බලන්න එක කප් එකක් තියාගන්න. හරි. දැන් මේක ගත්තට පස්සේ මෙතනින් ඔයාට පුළුවන් කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 45ක් අල්ලනවා මේකට. හරි. මෙන්න මේකෙන් එකක් පුරවලා තියෙන්නේ. හරිද? දැන් දවසටම කන්න ඕනේ මේ වගේ 3කටත් අඩු වෙන්නේ. හරිද? ඔන්න බලන්න මේක සාමාන්‍යයෙන් මේ පිඟානට දාපුවාම කොච්චර ප්‍රමාණයක්ද කියලා. හරි? පේනවනේ ඔයාලට. දැන් ඔන්න මම දැන් ඔයාලට කියලා දුන්නා බත් අණු කෝප්පයක් ගත්තාම අණු කෝප්පෙට අයිති වෙනවා ග්‍රෑම් 164ක් සම්මත කප් එකක. ග්‍රෑම් 164ක් බත්වල බර සහ කාබෝහයිඩ්‍රේට් තියෙනවා ග්‍රෑම් 45ක්. එතකොට මතක තියාගන්න ඕනේ දේ තමයි ග්‍රෑම් 45ක් අපට හම්බ වෙනකොට කාබෝහයිඩ්‍රේට් වලින් ඒ බත් ප්‍රමාණය හින්දා ෆැට් එක ඒ කියන්නේ මේදේ හම්බ වෙනවා 0.4ක් ග්‍රෑම් සහ ප්‍රෝටීන් හම්බ වෙනවා ග්‍රෑම් 4ක්. හරි? ඔන්න මේ විදියට හම්බ වෙනවා. දැන් එතකොට මෙයාට 120ක් ඕන හින්දා මම මේ ගැන හිතන්නේ නැතුව දැන් අපි කාබෝහයිඩ්‍රේට් කම්ප්ලීට් කරන්න යන ඉස්සෙල්ලාම එහෙනම් අපි බලමු දැන් කාබෝහයිඩ්‍රේට් කම්ප්ලීට් කරනවා කියන්නේ මෙහෙමයි. නිකන් සරලව උදාහරණයකට බත් විතරක් කන්න කියලා ඉගෙන ගමු. ඊට පස්සේ ඔයා මේක රීප්ලේස් කරගන්න. හරි. එතකොට දැන් පළවෙනි අඩු කෝප්පේ දැම්මා. ඔන්න හම්බුණා 45යි 4යි 4යි. හරි? 0.4යි මෙතන 4යි. ඊළඟ අඩු කෝප්පෙත් දැම්මා. ඔන්න කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 45ක් හම්බුණා. මේකත් ඒ විදිහටම හම්බුණා. දැන් 45යි 45යි 90යිනේ. දැන් කාබෝහයිඩ්‍රේට් 120ක් ඕනේ. හැබැයි 90යි. එහෙනම් තව 30ක් අඩුයි. එහෙනම් 30ක් දැන් මෙතන 45ක් නම් 30ක් වෙන්න නම් අර අඩු කෝප්පෙම්ම 3ෙන් 2ක් ගත්තා නම් හරිනේ.
එහෙනම් අපි මේක හදා ගන්නවා අඩුකෝප්ප 2යි 3න් 2ක්. හරිනේ? අඩුකෝප්ප 2යි 3 කාලක් නේද? 3න් 2ක්. එහෙම හදා ගන්න. හරි? ඔන්න අඩුකෝප්ප 2කුයි ආපහු එකක 3න් 2කුත් දාලා ඔන්න මෙයාගේ බත් එක හදාගත්ත දවසටම ඕනේ බත් ප්‍රමාණය. ඊට පස්සේ දැන් මෙතනත් ඔන්න මේ ගාන එකතු වුණා. හරි? දැන් මෙයා හරි. ඔන්න 120 හරි ඈ. දැන් කාබෝහයිඩ්‍රේට් හරි. හැබැයි දැන් මම යනවා ප්‍රෝටීන් හදන්න. දැන් මෙතනත් ප්‍රෝටීන් ටිකක් එකතු වෙලා 11ක් තියෙනවා. ඊළඟට අපිට 120ක් දෙන්න බෑ. එහෙනම් ප්‍රෝටීන් හොඳ ප්‍රභවයක් ගන්න ඕනේ. එහෙනම් අපිට ගන්න පුළුවන් කුකුල් මස්. දැනට උදාහරණයක් ගන්න කුකුල් මස්. එහෙනම් කුකුල් මස් මේ අල්ලක සයිස් ප්‍රමාණයක් කියන්නේ ග්‍රෑම් 100ක්. ඇඟිලි නැතුව මේ අල්ලේ ප්‍රමාණයට එන ප්‍රමාණය තමයි කුකුල් මස් ග්‍රෑම් 100ක් කියලා අපි ගන්න. හරි මේක ස්කින්ලස් ගොඩාක් විදිහට බ්‍රෙස්ට් එකෙන් ගන්න. චිකන් බ්‍රෙස්ට් එකෙන්. හරි එතකොට එහෙම ගත්තාම එහෙම ග්‍රෑම් 100ක තියෙනවා ප්‍රෝටීන් ග්‍රෑම් 31ක්. ෆැට් එක තියෙනවා 3.6ක්. කාබෝහයිඩ්‍රේට් නෑ කියලා හිතාගන්න. චිකන් ග්‍රෑම් 100ක් මේ දැන් මේ උයපු චිකන් කෑල්ලක් තමයි මේ ගත්තේ. එතකොට ඒකේ ග්‍රෑම් 100ක දැන් මේ බලන්න මම මෙහෙම මේකේ තියන්නම්. මේකේ තියෙනවා ග්‍රෑම් 31ක්. ග්‍රෑම් 31ක්. එතකොට ඔයාට ඕනේ දැන් 120ක් නේ. 120 හැබැයි මේ පටලවා ගන්න එපා දවසම බය වෙනව නැත්තම් කිව්ව ගමන්. දවසටම ග්‍රෑම් 120ක් ඕනේ. එහෙනම් එහෙම ඒවා මම දැන් මෙතන 120 කම්ප්ලීට් කරන්න ඕන හින්දා 31යි. ඒ කියන්නේ ග්‍රෑම් 300ක් ගන්නවා. කෑලි 3ක් ගත්තා. දැන් එතකොට උත්තරේ කොහොමද ආවේ? මෙතනින් දැන් බත් කාපු හින්දා මෙයාට කාබෝහයිඩ්‍රේට් 11ක් මේ ප්‍රෝටීන් 11ක් හම්බෙලා තියෙනවා. මේ ටිකෙන් ආවා 93ක්. මේ ඔක්කොගේම එකතුව ග්‍රෑම් 104ක් වුණා. හරිද? දැන් 104යිනේ. කීයක් ඕනද? 120ක් වුණා. 120ක් ඕනේ. හරි? මම මෙතෙන්ට බිත්තරයක්, තඹපු බිත්තරයක් එකතු කරගන්නවා. තඹපු බිත්තරයක ග්‍රෑම් තියෙනවා 6ක් ප්‍රෝටීන්. දැන් එතකොට 110යි. හරිද? දැන් මෙතන කීයක්ද ඕනේ? 120ක්. මම මේ ඩයට් ප්ලෑන් හදන්න යනකොට ඔයා ප්‍රායෝගිකව මූණ දෙන ගැටලුත් එක්ක උදාහරණයක් ගත්තා. එතකොට ආයෙ වට වරදින්නේ නැහැ. හරිද? දැන් එතකොට ඔන්න දවසම මෙයා කන්නේ බත්, දවසම මෙයා කන්නේ කුකුල් මස් සහ බිත්තරයක් ගත්තා. දැන් අපි හදාගත්තේ ප්‍රෝටීන් එකයි කාබෝහයිඩ්‍රේට් එකයි. ප්‍රෝටීන් එකේ දැන් 10ක් මදි. මම මෙන්න මේ හින්දා දැන් මේ ප්ලෑන් එකනේ හදන්නේ. මම මෙතනින් එක බත් අඬු කෝප්පයක් අයින් කරනවා. එක බත් අඬු කෝප්පයක් අයින් කරලා ඒ වෙනුවට දාගන්නවා කඩල. උදේ ආහාරය කියලා මම දැන් කඩල ඔන්න තම්බගෙන කඩල කෝප්පයක් එකතු කරා. මෙතනින් අඬු කෝප්පයක් අඩු කරා බත් වෙනුවට කඩල අඬු කෝප්පයක් දාගත්තා. ප්‍රෝටීන් වෙනස් වෙන්නේ මේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. 45ම තමයි. හැබැයි ඒකේ වාසිය මොකද්ද දන්නවද? මෙන්න මෙතන වෙනස් වෙනවා. ප්‍රෝටීන් වැඩිපුර හම්බ වෙනවා. ප්‍රෝටීන් මේ 4 වෙනුවට කඩල අඬු කෝප් එක 14ක් තියෙනවා. එහෙනම් මෙන්න 14 වුණා. හරිද? දැන් බත් අඬු කෝප්ප 1යි 3න් 2යි කඩල අඬු කෝප්පයයි බිත්තරයයි චිකන් ග්‍රෑම් 300යි. දැන් මොකද වෙන්නේ බලන්න. 14යි කියන්නේ මෙතන එහෙනම් 21 වෙනවා එකතුව. මෙතන 114 වෙනවා. මේ 6 එකතු වුණාම 120 වුණා. දැන් හරිනේ. ඔන්න ප්‍රෝටීන් 120ත් හරි. දැන් ගැටලු එනවා. ගැටලු විසඳ ගන්න මේ විදිහට. හරිනේ. දැන් එතකොට ඔන්න ඒකත් හදාගත්තා. විශේෂයෙන් අවධානය දෙන්න ඕන දෙයක් තමයි දැන් මේ කඩල ගත්තාම බත් අඬු කෝප්පයකට වඩා කඩල අඬු කෝප්පයක් ගත්තාම මේකේ ප්‍රෝටීනුත් හම්බ වෙනවා සහ තන්තු. අපිට විශේෂම දෙයක් තන්තු හම්බ වෙනවා ගොඩක්. තන්තු මේකේ තියෙනවා ග්‍රෑම් 14ක්. කඩල ගත්තාම ඒක වඩා හොඳයි. සැටයිටි එක වැඩි කරනවා, බඩගින්න අඩු කරනවා, ඉක්මනට ඇඟට ජීර්ණය කරන ප්‍රමාණය අඩු වෙනවා. හොඳම දේවල් ටික තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට කඩල, කව්පි, මුං ඇට ওই විදිහට ගොඩක් දේවල් භාවිතා කරන්න පුළුවන්. දැන් ෆැට් එකනේ මේ දේ. දැන් මේ දේ මොකද කරන්නේ? දැන් ඔන්න මේ දේ මෙතනින් චිකන් ග්‍රෑම් 300ක් ගත්තු හින්දා මෙයාට ආවා 3යි එතනින් 6යි 11යි 9ක්. හරිද? 11යි 9ක් ඇවිල්ලා තියෙනවා මේකත් එක්ක.
මේකත් එක්ක ගත්තොත් බලමු 6යි වල 3 18යි 1යි 19යි 3යි 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 කියන්නේ 9යි 9යි 1යි 10යි 10යි 1යි 11යි 11යි 9ක් ඇවිල්ලා තියෙනවා මේ දේ ග්‍රෑම් එකකින් කැලරි 9ක් හම්බ වෙනවා මතක තියාගන්න එතකොට දැන් හිතන්නකෝ උදේට ගත්තේ කඩලනේ එහෙනම් කඩල කන්න මම ඕකට පොල් කඩලා අපි පොලුත් එක්ක කනවනේ එහෙනම් පොල් මේස හැඳි වලින් හැඳි 3ක් දානවා ඇයි දන්නවද පොල් ගාපු පොල් මේස හැන්දක තියෙනවා ෆැට් එක විතරක් ග්‍රෑම් 3ක් ෆැට් එක ග්‍රෑම් 3ක් තියෙනවා එහෙනම් දැන් උදේ කඩලයකට ග්‍රෑම් 3ක් දැම්මොත් එහෙම කොච්චරක් මේ හැඳි 3ක් දැම්මොත් ග්‍රෑම් 9ක් එකතු වෙලා හරි ග්‍රෑම් 9ක් එකතු වෙලා ඔන්න 11යි 9ට ග්‍රෑම් 9ක් තව එකතු වුණා කඩල වලට මන් දැම්ම පොල් මේස හැඳි 3ක් දැන් බිත්තරෙත් තියෙනවා ඒ බිත්තරෙත් එතනට දාගන්න හරි ඊට පස්සේ දැන් මේ චිකන් එක හදාගන්න අපි පොල් තෙල් මේස හැන්දක් එකතු කරා කියන්නකෝ පොල් තෙල් මේස හැන්දක ග්‍රෑම් තියෙනවා 14ක් ෆැට් එක හරිද ෆැට් එක ග්‍රෑම් 14ක් තියෙනවා දැන් බලන්න මේක කම්ප්ලීට් වෙන හැටි 11.9යි මේ 9යි 14යි එකතු වුණාම 25යි 11යි 34.9 කියන 35යි ඔන්න ෆැට් එකත් කම්ප්ලීට් වුණා දැන් හරි නේද එතකොට මේ ඩයට් ප්ලෑන් එකේ මෙයාගේ කැලරි අවශ්‍යතාවය මෙන්න මේ විදිහට දැන් ඔයා මෙනු එක ලියා ගන්නවා උදේට ගන්නවා කඩල අඬු කෝප්පයයි තම්බපු බිත්තරයයි ඊළඟට පොළුයි හරි මේ බිත්තරේ ඕනනම් ඔයාට මේකට කලවම් කඩලයකට දාලා කලවම් කරගන්න පුළුවන් ඕන දැන් ෆුඩ් රෙසිපි ස්මාර්ට් විදිහට හදාගන්න ස්මාර්ට් විදිහට හදාගන්න බිත්තරේ තම්බල ඒකට ගැලපෙන්නේ නැත්නම් වෙන විදිහකට හදාගන්න පොඩි වෙනසක් නෙවෙන්නේ හරි එතකොට කඩල ගත්තා බිත්තරයක් ගත්තා පොල් සම්බෝල මේ මොනවද පොල් ගත්තා ඊළඟට දවල්ටයි රෑටයි අපිට තියෙනවා බත් තියෙනවා අඬු කෝප්ප 1.1යි 3න් 2ක් සහ කුකුල් මස් තියෙනවා ග්‍රෑම් 300ක් හරිද දැන් ඊට අමතරව ඔයාට ඕන්නම් දැන් තව පොල් ගන්න පුළුවන් හරිද ඒ කියන්නේ දැන් මෙතන මෙතන හැඳි 3ක් දෙම්මනේ ඔයාට මේක වෙනස් කරගන්න පුළුවන් එතකොට රෑට මේ බත් වලටයි මේ මැක්‍රෝස් ටිකනේ හැදුවේ ඒ කියන්නේ මහා පෝෂක ටිකනේ හැදුවේ ඊට අමතරව ඔයා පුළුවන් තරම් සලාද ඊළඟට එළවලු දැන් බෝංචි ගන්න පුළුවන් බටු එතකොට කැරට් දම්බල් එතකොට ඔය ඕවගේ ඕන තරම් එළවලු තියෙනවා හොඳට එළවලු දාගෙන කන්න මේක තමා ඩයට් ප්ලෑන් එක වෙන්නේ ඔයා එකතු කරගන්න පුළුවන් ඔයාට දැන් ඔන්න සලාදයක් උදේම හදාගන්න පුළුවන් කැරට් දාගන්න ගෝවා දාගන්න පිපිඤ්ඤා දාගන්න ඊට පස්සේ බෙල් පෙපර් එහෙම නැත්නම් මාළු මිරිස් එහෙම නැත්නම් මිරිස් ඊට පස්සේ බී ලුණු ලොකු ලුණු ඊට සුදු ලුණු ගම් මිරිස් ඔය ඔක්කොම කලවම් කරලා හොඳ සලාදයක් හදාගන්න එතකොට ඒ කැලරි ප්‍රමාණයක් හම්බ වෙන්නේ නැහනේ මහා පෝෂක වලින් කැලරි හම්බ වෙන්නේ නැහැ නමුත් අවශ්‍ය කරන විටමින් සහ khනිජ ලවණ ටික එනවා අමතරව එකතු කරගන්න කෙසෙල් මුව එකතු කරගන්න ඊට පස්සේ මොනවද කෙඳි සහිත ආහාර එකතු කරගන්න මේවා මේ ප්‍රමාණකින් තොරව බත් එකට එකතු කරගන්න දැන් එතකොට අර හිතේ ඇති වෙනවනේ බත් අඬු කෝප්ප මේක ඇද්ද කියලා ඒ ප්‍රමාණය අනිත් ඒවාෙන් ආවරණය කරන්න හරිද දැන් මම ඔයාලට මේ සංකල්පය තමයි කියලා දුන්නේ මෙන්න මේ විදිහට ගන්න එතකොට අපිට දැන් මාළු ගන්නවා නම් මාළුත් මේ අල්ලේ ප්‍රමාණයට ගත්තොත් එහෙම ඒක අපට 100ක් කියලා ගන්න පුළුවන් දැන් බත් අඬු කෝප්පයක් කඩල අඬු කෝප්පයක් ඊට මුං යට ඒ වගේ අඬු කෝප්ප දැන් මේ ඔක්කොම ටික මට මෙහෙම වීඩියෝ එකකින් කියලා දෙන්න බෑ ඒකට ෆුඩ් ලිස්ට් එකක් තියෙනවා ඒ ලිස්ට් එකේ තියෙනවා මේවා තියෙන කැලරි ප්‍රමාණයන් කාබෝහයිඩ්‍රේට් කොච්චරක් ප්‍රෝටීන් කොච්චරද මේද සහ තන්තු එතකොට ඔයාට ඒ ලිස්ට් එක ගත්තට පස්සේ ඔයාට හදාගන්න පුළුවන් ගාන මේ වෙනුවට මොනවද ගන්න කියලා දැන් කෙනෙකුට මේ ටිකමත් ඇති හදාගෙන කනවනම් දවස ගන්න දැන් මස් වෙනුවට මාළු භාවිතා කරනවා මාළු ග්‍රෑම් 100ක ප්‍රෝටීන් 24ක් තියෙනවා බිත්තරයක ප්‍රෝටීන් 6ක් තියෙනවා ඔය විදිහට ඒ ටික හදාගත්තාම දැන් ඔයාලට මේක තේරෙනවා බත් අඩු වැඩි කරගන්න ඒ වෙනුවට කඩල කෝපි යොදා ගන්න හරි ලේසි එතකොට වෙන්න ඕනේ ඔයා දැන් මේ අරමුණක ඉන්නවනේ ඒ අරමුණට ළඟා වෙන්න මේක හදාගන්න ඕක තමයි ඩයට් ප්ලෑන් එකේ තියෙන සරලම දේ
මීට අමතරව ඔයා පුළුවන් තරම් එකතු කරගන්න හොඳ මේදය. අලි ගැට පේර, ඊට පස්සේ රටකජු, ආමන් කජු, කොට්ටම්බා ගිඩිවල ඇට පුළුවන්න්න එකතු කරගන්න. රටකජු අහුරක් එහෙම මැනීමකින් තොරව හරද මේ ඩයිර් ප්ලෑන් එක ප්‍රමාණයෙන් තොරව කන්න පුරුදු වෙන්න. එක වැඩ කරන වෙලාවරුණක් ප්‍රශ්නයක් නැහැ. ගැන ඊටිං වින්ඩෝ එක දැන් ඔය ඉන්ටමිටන් පාස්ටිං එක කරනවනම් ඒ වෙලාවේ ඊටිං වින්ඩෝ එකේද රටක ජෝහුරක් එම කන්න ඒ කිසි ප්‍රශ්නයක් නෑ. හොඳම දෙයක් හරි පුළුවන් තරම් හොඳ මේ දෙය එකතු කරගන්න. අපි ද මේ ආහාර ලබාගත්තු විදිහ පොඩ්ඩක් වෙනස් කරන්න. ඉස්සර වගේම කෑම උයනකොට කනවා එම ඇත්තන් එත්තනම තියාගෙන ඒ බෙදාගෙන කනවා දැන් ඔයා දැනගත්තන මේක ප්‍රමාණය. එතකොට මේක පොඩ් ස්මාර්ට් වෙන්න. ඒ කන විදිහ වෙනස් කරන්න. පිඟානකට කෑම එක ලස්සන්ට බෙදාගන්න. අර කප් එකකින් එකක් පුළුවන්න ලස්සන්ට ප්ලේට් එක උඩින් තියලා වටේට ඔයාට අවශ්‍ය කරන හැම එලෝලුවක්ම වෑංජනයක්ම මේකට දාගන්න. දැන් මේක ඇතුළේ හිරවෙන්න එපා. මේකේ මැක්‍රෝස් ටික විතරයි. මීට අමතරව ඔයා අනිවාර්යෙන් ගන්න ඔයාට සැලඩ් එකක් හදාගන්න පුළුවන් දවසටම ඇති වෙන්න. මොනවද භාවිතා කරන්න පුළුවන් කොච්චර දේවල් තියෙනවද? එතකොට එළවලු වර්ග ගෝවා, කැරට්, බෝංචි, පිපිඤ්ඤා, දීලූණු, තක්කලි මේ ඔක්කොම දාලා හරි ලස්සනට සලාදයක් හදාගන්න. මැල්ලුමක් අනිවාර්යෙන් ගන්න. මේවා පුරවගත්තාම බත් එකේ ප්‍රමාණය වැඩි වෙනවා කෑම එක. බත් කන එක අඩු වුණාට ඔයා කන ප්‍රමාණය වැඩි. ඒකෙන් අපේ ශරීරයට එන කැලරි ප්‍රමාණය අඩුයි. සහ විටමින් සහ khනිජ ලවණ ලැබෙන ප්‍රමාණය වැඩි. වෙනදට වඩා හොඳට ඔය ආහාරය අරගෙන. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මෙහෙම කාලා ජීවත් වෙන්න බෑ. මම ඔය අඬු කෝප්ප 9ක් විතර. ඇත්තටම ඔයාලා මේකෙන් 9ක් විතර කෑවා. 9ක් විතර කාලා තියෙනවා. එහෙම කියලා තියෙන තත්ත්වය බලන්නකො. මට ඕනේ මේ කාල සීමාව ඇතුළත ඔයා ෆෙස්ටිවල් සීසන් එක එනකොට අවුරුදු ලං වෙනකොට ඔයාට ගන්න කැමතිම ඇඳුම අඳින්න පුළුවන් විදිහට ඒක මිලදී ගන්න පුළුවන් මට්ටමට ඔයාගේ ශරීරය හදන්න. ඉතින් ඒ මට්ටමට ළඟා වෙන්න කවුද එතකොට උත්සාහ කරන්න ඕනේ? ඔයාමයි ඒක උත්සාහ කරන්න ඕනේ. ඒකට අපිට පුළුවන් පාර පෙන්වන එක විතරයි. පොඩි කැපකිරීමක් කරන්න. මේක එක දවසයි. එක දවසක් උහුලගෙන ඉන්න පුළුවන් නම්, පැණි රස කන්න නැතුව ඉන්න පුළුවන් නම්, තේ බොන්න නැතුව ඉන්න පුළුවන් නම්, සීනි ಜಾති පාවිච්චි කරන්න නැතුව ඉන්න පුළුවන් නම්, ඊළඟ දවසේ ඔයා නිකම්ම ඇඩික්ට් වෙනවා මේකට. ඔයා මේක පැණි රස අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාට. පැණි රස අවශ්‍ය වෙන්නේ නැහැ කියන්නේ බඩගිනි වෙන එක අයින් වෙලා යනවා. ඔය විදිහට දවස් 2-3ක් ඉන්නකොට ඔයාට මේ අවශ්‍යතාවය නැතු වෙනවා. බඩගින්න නැතු වෙනවා. උදේට කන එක මතක් වෙන්නේ නැහැ. එහෙම දවස් 14ක් 15ක් ඉන්න පුළුවන් නම් ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් එකට ඔයා සුදුසුම තත්ත්වයේ ඉන්නේ. එතනින් පස්සේ ඔයාට පළවෙනි වේල ස්කිප් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පැය 8-16 මෙතඩ් එකට ඇතුල් වෙන්න පුළුවන්. දැන් ඒකට ෆැට් බර්න් සෝන් එකට ඇතුල් වෙලා ඉන්නේ. එතනින් පස්සේ ඔයා දැන් මැනලා කන්න පුරුදු වෙනවා. ඔයාගේ කැලරි අවශ්‍යතාවය ඔයා දන්නවා. ඒ කැලරි අවශ්‍යතාවයට ඔයා ආහාර ගන්න. ඉතින් එහෙම අරගෙනත් ඔයාගේ මේ ඇඟ අඩු වෙන්නේ නැත්තම් ඔයා ඒක එහෙම දෙයක් වෙන්න බෑ. අනිවාර්යෙන් අඩු වෙන්න ඕනේ. මේකේ තර්කයක් නැහැ. ෆිසිකල් ට්‍රේනින් කියලා පීටි කරන්න අවශ්‍ය නැහැ. මම මේක කියන්නේ මම මගේ වෘත්තියෙන් මම ශාරීරික අභ්‍යාස උපදේශකයෙක්. මං වෘත්තියේ යෙදিলা ඉන්න කාල සීමාව අවුරුදු 18ක්. දහස් ගණනක් මේ දසදහස් ගානකට ශාරීරික අභ්‍යාස කරලා තියෙනවා. ෆිසිකල් ට්‍රේනින් කරලා තියෙනවා. දසදහස් ගානකට. ඉතින් ඒ අත්දැකීමුත් එක්ක මං කියන්නේ ෆිසිකල් ට්‍රේනින් මට කරවන්න පුළුවන්. පීටි කරන්න පුළුවන්. හැබැයි මම හැම වෙලාවෙම කියන්නේ ඔයා ඉන්නේ පීටි කරන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි. දැන් එහෙම හොඳ ෆිසිකල් ෆිට්නස් තියෙන කෙනෙක් අරගෙන 100ක් උඩ පන්නන්න පුළුවන්නේ. නමුත් ඒක නෙමෙයි මෙතන. මේ ආහාර පාලනය කියන එක හරිම සාර්ථකම මෙතඩ් එක. ආහාර පාලනය කිරීම තුළින් බඩ අඩු කරන එක. ඊට පස්සේ අපි යන් සික්ස් පැක් හදන්න, චෙස්ට් එක හදන්න, හරි මසල් ඩිවලොප් කරන්න ඒ ටික කරගමු. ඉස්සරලාම මේ අපේ බොඩි එක හරි ලස්සනට මේන්ටේන් කරන මට්ටමට හදාගන්න පුළුවන් මට්ටමට ගන්න ඕනේනේ. BMI එක ගන්නට අඩුම ගානේ ඇඳුමක් ගන්න පුළුවන් ගන්න. අන්න එතෙන්ට යන්න ඔයාගේ මනස හදාගන්න. මයින්ඩ් එක හදාගන්න. ඒ හදාගෙන
මම මේ කිව්ව සරල ක්‍රම ඉතාම සරල ක්‍රම ටික තව එකක් කියන්න දැන් ඔයා සමහරවිට අම්ම කෙනෙක් වෙන්න පුළුවන් ගෘහණියක් තාත්තෙක් වෙන්න පුළුවන් මේක ඔයා මේ කරලා පෙන්නන්න දරුවන්ට මම මෙන්න මෙහෙම දෙයක් කරා කියන එක මම කන්නේ නැගුව කන්නේම නැතුව ඉන්නවා කෙට්ටු වෙලා පෙන්නනවා තමන්ගේ අරමුණට ළඟා වෙන්න පොඩි අරමුණු ජීවිතේට තියෙන අපේ ජීවිතේ ලොකු අරමුණු තියෙනවා බඩ අඩු කරගන්න එක නෙමෙයි ප්‍රධාන අරමුණ හැබැයි මේ පොඩි අරමුණු සාර්ථක කරගන්න එක තුලින් අපිට යන්න පුළුවන් අපේ තියෙන ප්‍රධානම අරමුණට ඇයි අපිට අපි ගැන කන්ෆිඩන්ට් එකක් තියෙනවා මම මේ දේ කරානේ කියලා අවුරුදු 35ක් 40ක් වෙනකන් ඔයාට අඩු කරගන්න බැරි වෙච්ච බඩ ඔයාට කවදාවත් මේක අඩු කරගන්න බෑ හැමදාම දුක් වෙනවා අවුරුදු සීසන් ඇඳුමක් ඇල්ලුවාම දුක් වෙනවා ඇඳුමක් ගන්න ගියාම බෑ ප්‍රසිද්ධ ස්ථානයකට යන්න බෑ ඔයාට ඔයා ලැජ්ජයි දැන් ඔයා පිරිමි කෙනෙක් නම් ඇඳුමක් ගලවලා ඉස්සරහට එන්න බෑ කාන්තාවක නම් හරිම අපහසුතාවයටපත් වෙනවා මිනිස්සු යනකොට hina වෙන්න පුළුවන් ඉතින් එහෙම දුක් විඳපු ඔයාට මම දැන් මේ කියලා දීලා තියෙන සරලම ක්‍රමේ ආහාර පාලනය තමන්ගේ හිත පාලනය කරගන්න තමන් අරමුණක් තියාගන්න අභියෝගයකට මුහුණ දෙන්න ඒ අභියෝගය ඔයා හරියට මුහුණ දෙන්න එතකොට මේ අරමුණට ළඟා වෙන්න පුළුවන් ඔයාට මේ ඇඟ අඩු කරගන්නවා කියන එක හරිම සරල දෙයක් තියෙන්න ඕනේ තමන් නොවෙනස් වෙන මනසක් ස්ථිර අධිෂ්ඨානයක් විතරයි එහෙනම් මේ පාර දැන් හැමදේම උගන්වලා ඉවරයි හරිද මෙතනින් එහාටත් ඔයත් එක්ක මම ඉන්න ඕන වෙලාවක WhatsApp නම්බර එක තියෙනවා ප්‍රශ්න ඕන දෙයක් අහන්න මෙතනින් එහාට අපි වීඩියෝ දිගටම දානවා මම කියන්නේ ඔයාට දැන් පටන් ගන්නවා නම් ආයේ දවස් 2 3 කල්ැර ඇර ඉන්න එපා ඔයාටයි මටයි තියෙන්නේ එහා ගෙදර එක්කෙනත් එක්කවත් මෙහා ගෙදර එක්කෙනත් එක්කවත් තියෙන සටනක් නෙමෙයි ඔෆිස් එකේ යාළුවත් එක්ක සටනක් නෙමෙයි අපිට සටන තියෙන්නේ කාලයත් එක්ක හරි මට තියෙන්නේ සටන කාලයත් එක්ක ඔයාට තියෙන්නේ සටන කාලයත් එක්ක අපිට හැමෝටම තරගයක් තියෙන කාලයත් එක්ක එහෙනම් කාලයත් එක්ක තරග කරද්දී කාලයට ඕන විදිහට ප්‍රශ්න විසඳෙන්න දෙන්න එපා ඒ අභියෝගයේ තියෙන කාලයත් එක්ක නම් අපි එහෙනම් කාලයට එරෙහිව මේ කාලේ උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ දැන් එහෙනම් බලාගෙන හිටිය ඇති මේ දැම්මම පටන් ගන්න සැලසුම් කරගන්න හෙට උදේ නැගිට්ට ගමන් මොනවද මම කන්නේ මොනවද උයන්නේ කොච්චරක් කනවද ඒක ප්ලෑන් කරගන්න සැලසුම් කරේ නැත්තම් මේක කරගන්න බෑ සැලසුම් කරේ නැත්තම් ඔයා සැලසුම් කරේ නැත්තම් ඔයා සාර්ථක වෙන්න සැලසුම් කරේ නැත්තම් ඒකෙන් කියන්නේ ඔයා අසාර්ථක වෙන්න සැලසුම් කරලා කියලා තේරුණානේ ඔයා සැලසුම් කරලා නැත්තම් සාර්ථක වෙන්න ඒකෙන් කියන්නේ ඔයා අසාර්ථක වෙන්න සැලසුම් කරා කියලා එහෙනම් අවසාන වශයෙන් මං කියන්නම් ඔයා සාර්ථක වෙන්න සැලසුම් කරන්න දැන් ඉඳන් පටන් ගන්න එහෙනම් ගිහින් එන්න